Hi guys, කොහමද? ඔන්න අද මම අරන් ආපු වීඩියෝ එක තමයි අද අපේ වත්තේ බඩේරුගු ඇට කරන විදිහ. මේ බඩේරුගු ඇට කරන මැෂින් වල ගම් වල කියන්නේ නම් භූතයා කියලා, භූතයා හෝ සුනාමිය කියලාත් කියනවා. මේ විදිහට සුනාමියට දාන්න කලින් වත්තේ අඩා ගන්න බඩේරුගු බෑග් වලට දාලා එක තැනකට එකතු කරගෙන පස්සේ තමයි බඩේරුගු මැෂින් එකට දාන්නේ. මේ ඇට කරන වැඩේ පටන් ගන්න කලින් හුලං හමන දිශාව එහෙමත් බලන්න ඕන. මොකද බඩේරුගු ඇට කරද්දී අර පිට වෙන නහල්ල සහ බඩේරුගු කරලේ පතුරු හුලගත් එක්ක ගහගෙන යන්න ඕන අනිත් පැත්තට. නැත්තම් මැෂින් එකෙන් පතුරු පිට වෙන පැත්තට නෙවෙයි අනිත් පැත්තට හැමුවත් ඔක්කොම කාටු ඊට පස්සේ දූවිල්ල බඩේරුගු පතුරු නහල්ල ඔක්කොම මිනිස්සු ඉන්න පැත්තට තමයි එන්නේ. ඒ නිසා මේ වැඩේ කරන්න කලින් සුලම් හමන දිශාවෙන් බලලා තමයි වැඩේ පටන් ගන්නෙ. මම මේ වීඩියෝ කරන්නේ අඩි 20ක විතර උස පැලක ඉඳලා. මම මීට කලිනුත් වීඩියෝ එකක් කරන් ආයෙත් තියෙනවා සියමලාණ්ඩුවේ පැලක රැයක් කියලා වීඩියෝ එක. බලන්න මගේ YouTube channel එකට ගිහිල්ලා. ඔන්න දැන් ඉස්සෙල්ලා එකතු කරගත්ත බඩේරුගු බෑග් ටික ඉවරුනට පස්සේ නැවත බඩේරුගු ට්‍රැක්ටර් එකකට පුරවලා මේ ට්‍රැක්ටරෙන් දැන් බඩේරුගු මැෂින් එකට දාන්න තමයි හදන්නේ. සාමාන්‍යයෙන් මේ වැඩේට මිනිස්සු 15ක් විතර ඕන. මොකද එක එක වැඩ ගොඩාක් තියෙනවා. ඔක්කොම වගේ බර වැඩ තමයි. බලන්නකෝ බඩේරුගු පතුරු මැෂින් එකෙන් එළියට යද්දී තියෙන ලස්සන. හැබැයි මේ බඩේරුගු මේ යන්න දූවිල්ල වගේ ගොඩක් සැරයි. දූවිල්ල ඒ වගේම කාටු මේ ඩස්ට් එක ගොඩක් සෙම තියෙන කට්ටියට නම් ගොඩාක්ම අගුණයි. මෙන්න මේ විදිහට තමයි බඩේරුගු මැෂින් එකට හලලා එක්කෙනෙක් හලද්දී එක්කෙනෙක් ඇතුළට තල්ලු කරනවා. මේ තල්ලු කරද්දී ගානට අත දාන්න ඕන. වැඩිපුර මැෂින් එක ඇතුළට අත ගියොත් අතේ කෑල්ලක්වත් හොයාගන්න නම් හම්බෙන්නේ නැහැ. එහෙම වෙලා තියෙනවා. මේ බඩේරුගු දාපු සමහර ගොවියන්ගේ අත් බඩේරුගු ඔය මැෂින් එකට අහු වෙලා අත සම්පූර්ණයෙන්ම වෙන් වෙලා ගියපු අවස්ථා ගොඩාක් තියෙනවා මේ ගම්වල. හරිම අවදානම් වැඩක්. බලන්නකෝ මේ බඩේරුගු ඇටගරීමේදී නිකුත් වෙන දූවිල්ල කාටු යන දුර සාමාන්‍යයෙන් පුරුදු නැති කෙනෙක්ට නම් මේ දූවිල්ල ඉන්න බෑ. දූවිල්ල කියන්නේ මේ ඩස්ට් එකේ ඉන්න බෑ. දූවිල්ල නැහැ. හැබැයි මේ බඩේරුගු ඇට කරනකොට ඩස්ට් එක ගොඩක් පිට වෙනවා. ඒ ඩස්ට් එක ගොඩක් සැරයි. දැන් නම් බඩේරුගු ඇට කරන වැඩේ ඉවර වෙන්න ළඟයි. මේ වත්තේ අපි බඩේරුගු බීජ පැකට් 10ක් පමණ ඉටවලා බඩේරුගු ඇට පෝරවුර බෑග් 217ක් විතර තිබුණා. මේ බඩේරුගු අපි විකුණන්නේ සත්ත්ව ෆාම් වලට සහ සම්පෝෂ වැනි කම්පැනි වලට. ඉතින් අතරමැදි මුදලාලිලා තමයි ගොවියන්ගෙන් මෙම බඩේරුගු අරන් එක කම්පැනි වලට විකුණන්නේ. මේ බඩේරුගු අපි මේ වෙනකොට විකුණලා ඉවරයි. අපි දුන්නේ කිලෝ එකක් රුපියල් 145 ගානේ. ඊට පස්සේ දැන් මේ වෙනකොටත් සතියෙන් දෙකෙන් වගේ රුපියල් 2න් 2 වගේ බඩේරුගු මිල වැඩි වෙනවා. හැබැයි දැන් තියෙන තෙල් ප්‍රශ්නේ සහ කරන්ට් ප්‍රශ්නෙත් එක්ක සමහර විට මේ මිල ආයේ අඩු වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි දැන් මිනිස්සු කතා වෙන්නේ. මේ බඩේරුගු ඇට කරන වැඩේ හරිම ක්‍රියාශීලීව කරන්න ඕන. මොකද මේ බඩේරුගු ඇට කරන මැෂින් එකට වෙලාවට තමයි ගෙවන්නේ. යන පැය ගානට අනුව තමයි ගෙවන්නේ. පැයකට රුපියල් 10000ක් 13000ක් වගේ මුදලක් අය කරනවා. මම ඉස්සෙල්ලත් සඳහන් කරා මේ වැඩේට මිනිස්සු 15ක් විතර අවශ්‍ය වෙනවා කියලා. මේකෙදි බඩේරුගු ඇට ගන්න දෙන්නෙක් විතර ඕන. ඒ වගේම ඇට බෑග් එක අදින්නත් තව 4 දෙනෙක්වත් ඕන. ඒ වගේම බඩේරුගු මැෂින් එක ඇතුළට දාන්න එක්කනයි බඩේරුගු බෑග් එක හලන්න එක්කනයි
හලන්න වගේම බඩිරුගු බෑග් උස්සලා දෙන්නත් බඩිරුගු කරල් බෑග් උස්සලා දෙන්නත් අඩුම 6 දෙනෙක්වත් ඕන. එතකොට ඉතින් 15කට 20ක් විතර මිනිස්සු මේ වැඩේට අවශ්‍ය වෙනවා. මේ බලන්න මේ තියෙන්නේ අපි දැන් ඇට කරගත්ත බඩේරුගු. මේ හොඳට වේලිලා තියෙනවා. හොඳට සද්දෙත් එනවා. ඉතින් මේ බඩේරුගු වගාවේ අවසානය. දැන් තියෙන්නේ ඉතින් මේවා සම්පූර්ණ බෑග් වලට පුරවලා මහලා ට්‍රැක්ටර් වලින් ගෙදරට අරන් යන්න තමයි. මේ මම බඩිරුගු බෑග් මහන ගමන් ට්‍රැක්ටරේට පටවන අවස්ථාවක් ගත් ඡායාරූපයක්. ඔන්න දැන් කට්ටිය මහන්සි වෙලා බඩිරුගු ඇට බෑග් ගෝනි කටු වලින් සහ ගෝඩ් නූල් වලින් මහනවා. මොකද ට්‍රැක්ටරේ යනකොට අරන් යනකොට නැත්තම් හැලෙනවනේ. ඒ නිසා හොඳට මහ ගන්න ඕන බෑග් එක. කට්ටිය ඉතින් හරිය උනන්දුවෙන් වැඩ කරනවා. දවසේම මහන්සි වෙලා උදේ 8ට විතර පටන් ගත්ත වැඩේ ඇත්තටම කිව්වොත් මේ වැඩේ ඉවර කරලා අවසන් වෙද්දී අනිත් පවුද උදේ 4 පමණ වුණා. ඒ වෙනකම් මම නම් වත්තේ හිටියේ නෑ. ඒත් මේ ආයේ සියලු දෙනාම වත්තේ ඉඳලා අපේ ගෙදරට බඩිරුගු අරන් එද්දී උදේ 4:00යි හරියටම. මේ ඡායාරූප වලින් සහ වීඩියෝ වලින් ඔයාලට පේනවා මේ ගොවිතැන කොච්චර දුෂ්කරද කියලා. ඒ වගේම ගොවිතැන් වලදී ගොවියෝ කොයිතරම් අවදානම් සහගත ක්‍රියාවල යෙදනවාද කියලා පෙන්වා දෙන්න පුළුවන්. මේ ඡායාරූප මම රෑ 11ට 12ට විතර ගත්ත ඡායාරූප. අපි අලි එලවන්න හදාගත්ත පැල මට කියන්න බැරි වුණානේ. අපි මේම බඩේරුගු මහ ඉද්දී කැලේ අලි ශබ්ද කරන සද්දයක් ආවා. ඉතින් අපි ඒ නිසා අලි වෙඩියක් දාලා මේ තියන්නේ ඒ වීඩියෝ එක. රතිඥා වගේ නෙමෙයි අලි වෙඩි හරිම සද්දයි. දැන් බඩිරුගු ට්‍රැක්ටරේට පටවන වීඩියෝ එකක් මේ. ඉතින් මේ හරියට බඩිරුගු ලෝඩ් එක ගහන්න ඕන. නැත්තම් බඩිරුගු බෑග් මගදී ඇදිලා වැටෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේම දුර වලවල් සහිත මාර්ගවල තමයි යන්නේ. ඒ නිසා හරියට බඩිරුගු ලෝඩ් එක ගහන්න ඕන. මේ බඩිරුගු බෑග් එකක් අවම බර කිලෝ 70ක් 75ක් විතර තියෙනවා. මම කලින් මේ වත්තේම පැල් රකින්න වීඩියෝ එකක් ගෙනාවා. මං උඩ කාඩ් එකේ දාන්නම් ඒ වීඩියෝ එක. ඒකත් බලන්න. ඒ වගේම channel එක subscribe කරන්න. Thank you.